බින්චුන් එකෙන් අපි ගත්ත ප්‍රොඩක්ට් 4 රිවිව් කරන්න තමයි යන්නේ. මේකේ සමහර කට්ටිය කියනවා සමහර අයිටම් රස නැහැ කියලා, සමහර කට්ටිය කියනවා සමහර ඒවා ගොඩක් රසයි කියලා. ඉතින් බින්චුන් එකේ මෙනු එක තෝරගන්න බැරි කෙනෙක්ට වීඩියෝ එකක් බලලා යන එක වටිනවා කියලා හිතෙනවා. ඉතින් මටත් මුලින්ම මෙනු එක දැක්කට පස්සේ හිත ගියේ මිල්ක් බෝබා ටී එකට. හැබැයි අපේ මේ මල්ලි කලින් ඒක බීලා තියෙන නිසා ඒක එච්චරම සෙට් නෑ කිව්වා. ඉතින් අපි අලුත්ම අයිටම් 4ක් තමයි මේ පාර තෝරගත්තේ. මීගමු අලුතින්ම ඕපන් කරපු බින්චුන් එකට. ඉතින් ගාල්ලේ කට්ටියටත් ළඟම බින්චුන් එකක් හැදෙන ගමන් තමයි ඩ්‍රින්ක්ස් දෙකකුයි අයිස්ක්‍රීම් දෙකකුයි තමයි අපි ගත්තේ. මේකෙන් වැඩිපුරම ලකුණු දෙන්න පුළුවන් මෙන්න මේ බ්ලූබෙරි සන්ඩේ කියන අයිස්ක්‍රීම් එකට. අනේ මන්ද බ්ලූබෙරි කොහෙන්ද කියලා ගොඩක් බ්ලූබෙරි දාලා තිබ්බා. හැබැයි ස්ට්‍රෝබෙරි එකේ නම් වැඩිපුර ස්ට්‍රෝබෙරි දාලා තිබුණේ නැහැ. ඩ්‍රින්ක් දෙක ගැන කතා කරනකොට ස්ට්‍රෝබෙරි ලෙමන් ටී එකේ නම් එච්චර ලොකු වාව් එකක් තිබුණේ නැහැ. හැබැයි මෙන්න මේ ස්ට්‍රෝබෙරි මැංගෝ ලෙමන් ටී එක නම් හොඳ තත්වයේ තිබුණා. ඉතින් හැම තැනම බින්චුන් වල මේ වගේ පොලිමක් අනිවාර්යෙන්ම තියෙනවා. ගාල්ලේ බින්චුන් එක ඕපන් කරාට පස්සේ යන්න මෙන්න මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. Thank you for watching.